ආයිබෝන් ළමයි සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2023-24 තුන්වන වාර පරීක්ෂණය ප්‍රශ්න පත්‍රය තමයි සාකච්ඡා කරන්න යන්නේ. ගොඩක් හොඳ ප්‍රශ්න පත්‍රයක්. රයිට් අපි සාකච්ඡා කරන්නේ ඒකේ පළවෙනි පේපර් එක පළවෙනි ෆස්ට් පේපර් එක සාකච්ඡා කරමු. රයිට්. පෙරණ මහතාගේ නිවසේ වාර්ෂික වටිනාකම රුපියල් 21000කි. බදු ප්‍රතිශතය 8%යි. වරිපණම් බද්දක් අය කරයි කාර්තුවකට ගෙවිය යුතු වරිපණම් බදු මුදල සොයන්න. හරි. කොහොමද හදන්නේ? ඉස්සෙල්ලා අපි හොයන්න ඕන වාර්ෂික තක්සේරු වටිනාකමට බදු මුදල කීයද කියලා 8%යි. හරිනේ. එතකොට 210 8ක් රුපියල් 8.0.0යි 8 1 8යි 8 2 16,680යි. හරි. දැන් අහන්නේ කාර්තුවකට. එහෙනම් මේක 4ෙන් බෙදන්න ඕනේ. 1684ෙන් බෙදන්න. එතකොට 4යි 2යි 0 රුපියල් 420යි. ඔලමයි ප්‍රශ්නාංක 2 සාධක සොයන්න. එතකොට මේක දැක්කහම මහා පුරු සාධකයක් තියෙනවා 2 x වර්ගය ඍණ 16. හරි. ඊට පස්සේ 2 x වර්ගය ඍණ 16 කියන ටක් ගාලම 4 වර්ගය කියලා මතක් වෙන්න ඕන. එතකොට මේක තව සාධක විදියට වෙන් වෙනවා දෙවාරයක් x ඍණ 4 x ධන 4. හරි. ප්‍රශ්නාංක 3 දර්ශකාකාරයෙන් ප්‍රකාශ කරන්න. ඔව් 3 එහෙමමයි 4 සහ x දෙපැත්ත මාරු කර ගන්නවා 3 4 බලය සමානයි x. ප්‍රශ්නාංක 4 x යාගේ සොයන්න. ඔව් ළමයි. එක කෝණයක් අංශක 40යි. එතකොට අනිත් කෝණ දෙකම අංශක 140ක් වෙන්න ඕනේ. අයි 180න් 40 ගියාම 140. එහෙනම් x ට 3යි x එකතු වුනහම 4යි x සමාන වෙන්න ඕන අංශක 140ට. එන x වලගේ වෙන්නේ එක 4ෙන් බෙදන්න ඕන. 3 12යි 2ක් ඉතුරුයි 20 4 වරක් 5යි. අංශක 35. හරි. පස්වෙනි ගාන කූපෝගු සොයන්න. ඔව් ළමයි 3 12 18 කූපෝගු හොයන්න. 36යි. එතකොට a වර්ගයෙන් එනවා a වර්ගය වැඩිතම බලන්න එපයි. b වර්ගයෙන් එනවා b වර්ගය. එතකොට කූපෝගේ ඉන්නේ 36යි a වර්ගය b වර්ගය මේක මනෝමයෙන් ලියන්න පුළුවන් ළමයි. විසඳන්න සරල සමීකරණයක්. වම් පැත්තේ හරය සමාන නැහැ. ඒක නිසා හරය සමාන කරලා තනි භාගයකට සුළු කරගන්නකො. එතකොට එනවා 3a 3ට ඒව 3යි 3 3 9 අඩු කිරීම 1 සමානයි 9න් 8යි. එතකොට වම් පැත්ත සුළු කරපුවාම එනවා 8 බෙදීම 3a. 8 බෙදීම 3a සමානයි 8 බෙදීම 9යි. 8ට 8 කැපුණාම 3a සමානයි 9යි. a සමානයි 3යි. ප්‍රශ්නාංක 7. අංග සමවීම සඳහා සමාන යුතු තවත් අංග යුගලයක් හා අංග සම අවස්ථාව නිවැරදිව දැක්වෙන ප්‍රකාශන ඉදිරියේ හරි ලකුණ යොදන්න. QPR XZY. මේ කෝණ දෙක සමාන වුණොත් කෝකෝපාවස්ථාවට සම්බන්ධ වෙනවද? ඔව්. කෝණ දෙකකුයි පාදයකුයි සමානයි. එහෙනම් කෝකෝපාවස්ථාවට අංග සම වෙනවා. හරි. අපි බලමු මේක PQ සමානයි YZ. PQ සමානයි YZ. PQ කියන්නේ කවුද? මේක YZ කියන්නේ මේ පාද දෙක. පාකෝපාවස්ථාවට අහු වෙනවද? නෑ. හේතුව තමයි පාකෝපාවස්ථාවලට අහු වෙන නම් පාද දෙකට අන්තර්ගත කෝණය තමයි සමාන වෙන්න ඕන. නෑ. ඒ අවස්ථාව පිළිගන්න බෑ. ඒක නිසා ඒක වැරදි. PR XZ සමාන අවස්ථාව. ඔව්. දත්තේ ලකුණු කරමු රූප සටහනේ. PR සමානයි XZ. ඔව්. පාකෝපා වලට අහු වෙනවා ළමයි. ඇයි ඒ? අන්තර්ගත කෝණයනේ. ඔව්. ඒකත් හරි.
ඔව් මේ අවස්ථා දෙක තමයි හරි. රයිට්. අංක 6. අරය සෙන්ටිමීටර් 6ක් වූ ඍජු වෘත්ත සිලින්ඩරාකාර භාජනයක වක්‍රපෘෂ්ඨ ආවරණය කිරීම සඳහා යොදා ගනු ලබන කඩදාසියේ අවම වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 528යි. නම් එහි උස සොයන්න. සූත්‍රයක් දීලා තියෙනවනේ. ඔව් එතකොට කරන්න තියෙන්නේ 2πrh කියන්නේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය 528ට සමාන කරන්න. 2 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම 6 වැඩි කිරීම h 528ට සමාන කරන්න h සමානයි 528 7න් වැඩි කළා 2 වැඩි කිරීම 22 වැඩි කිරීම 6න් බෙදන්න. ඔව් මේක සුළු කරගන්න තමයි තියෙන්නේ ළමයි. එතකොට කොහොමද බලන්න මේක කීයද සුළු වෙන්නේ? 22ට 11 වරක් 2යි 52ට 11 වරක් 4 44යි 8ක් ඉතුරු 88ට 8යි. ඔව් ඊළඟට දෙවරක් 2 4යි 48ට 4 ඒවා 12යි. 6ට 1යි 12ට 2යි. දෙවරක් 7 14යි. ඔව් මේක සුළු කරාම එනවා සෙන්ටිමීටර් 14යි උස. අංක 9. ඕ කේන්ද්‍රය වන වෘත්තයේ කේන්ද්‍රයේ සිට AB ජ්‍යායට ඇති ලම්බය OT වේ. OT 6යි. AOB ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර් 36යි. AOB ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර් 36යි නම් AOT ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න. හරි. AOT ත්‍රිකෝණයේ පරිමිතිය හොයන්නේ කොහොමද? AOT ත්‍රිකෝණයේ පරිමිතිය හොයන්නේ ඔය ළමයි. AOB ත්‍රිකෝණයේ පරිමිතිය 36යි නම් ඒකෙන් භාගයක්. ඒක දෙකට බෙදුවහම මෙන්න මේ දුරවල් දෙක එනවා. 18යි. පරිමිතිය හොයන්න 18ට මෙන්න මේ සෙන්ටිමීටර් 6 එකතු කරන්න. එතකොට නම් සෙන්ටිමීටර් 24යි AOT ත්‍රිකෝණයේ පරිමිතිය. හරි. උපන්දින සාදයකට පැමිණි 38 දෙනෙකු පිළිබඳ තොරතුරු වෙන රූපයේ දැක්වේ. 6 ලෙස දක්වා ඇති පිරිස කවුරුන්ද? ඔව්. එතකොට ළමයි මේක මෙහෙමයි. මේක මෙහෙ පෙන්වන්න ඕන. ඔව් කාන්තාව කේක් අනුගමනය කළ පුද්ගලයන් ඉන්නේ. එතකොට මේ ආශ්‍රයෙන් මේක පැහැදිලි කරන්න ඕන. එතකොට මේ 6 කියන ප්‍රදේශයේ ඉන්න කට්ටිය කාන්තාවද පිරිමිද කියලා කල්පනා කරන්න ඕන. පිරිමි. කේක් අනුභව කරපු අයද නැති අයද? කේක් අනුභව කරපු අය. එතකොට මේ දෙකම සම්බන්ධ කරාම කේක් අනුභව කළපු පිරිමි. 10 වෙනි ප්‍රශ්නේ කවුද? කේක් අනුභව කළ පිරිමි. හරි. 8 24 72 ශ්‍රේණිය 4 වෙනි පදය. ඔය බලන්න ඕන ශ්‍රේණිය මොකද්ද? ඔව් මේක බලපුවාම තේරෙනවා එකපාරට මේක ගුණෝත්තර ශ්‍රේණියක්. එහෙනම් පොදු අනුපාතය හොයන්න ඕන. 24 8ෙන් බෙදන්න 3යි. 72 24ෙන් බෙදන්න 3යි. පොදු අනුපාතය 3යි. එහෙනම් 4 වෙනි පදය හොයන්න 72 3ෙන් වැඩි කරන්න. 216යි. හැබැයි 216 කිව්වට ලකුණු 1යි හම්බෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕන? xn ආකාරයෙන් ප්‍රකාශ කරන්න ඕන. ඒ කියන්නේ 216 ඒක තියන්න ඕන 216 කියන එක කොහොම තියන්න ඕන? 216 කියන එක බලයක් විදිහට තියන්න ඕන. එතකොට තියන්න ඕන 6 3 බලය කියලා තියන්න ඕන. එතකොට සම්පූර්ණ ලකුණු දෙකම හිමි වෙනවා. ඔව් අංක 12. PQ රේඛාවේ සමීකරණය සොයන්න. PQ රේඛාවේ සමීකරණය. ඔව් ළමයි සමීකරණයක් තියන්න ඕන y සමානයි mx ධන c ආකාරයෙන්. එතකොට අනුක්‍රමණය 1යි අන්තක්ඛණ්ඩය 1යි. එතකොට මේක අපි c සමාන 1යි කියන එක බොහොම පහසුවෙන් පේනවා. අනුක්‍රමණය හොයන්න ඕන. ඔව් අනුක්‍රමණය හොයන්නේ කොහොමද? y ඛණ්ඩාංක වෙනස. මේ වෙනස කීයද? 4 බෙදන්න ඕන 2කින්. අනුක්‍රමණය 2යි. එතකොට සමීකරණය වෙන y සමානයි 2x ධන 1යි. ප්‍රශ්නාංක 13. sin x අගය සොයන්න ළමයි මේකේ ත්‍රිකෝණමිතියත් භාවිතා වෙනවා පයිතගරසුත් භාවිතා වෙනවා දෙකම භාවිතා වෙනවා.
ඔව්. එතකොට කොහොමද sin x කියන්නේ සකනේ. සම්මුඛ පාදය කර්ණය. කර්ණය 10යි. සම්මුඛ පාදය හොයාගන්න උදව් වෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ පයිතගරස්. 3 4 5. එතකොට මෙයා 5යි. sin x සමානයි 5 බෙදීම 10යි. එන දෙකෙන් 1යි. එහෙම නැත්නම් 0.5යි. හරි. DFE කෝණයේ යගේ සොයන්න. DFE කෝණයේ යගේ සොයන්න. මේ කෝණයේ යගේ තමයි අහන්නේ. DFE කෝණයේ අගය හොයන්න ළමයි. එතකොට මේව සරලරේඛා විය යුතුයි අනිවාර්යෙන්. 50යි 70යි මේ කෝණයේ අගය හොයාගන්න ඕන. අංශක 60යි. ඔව් ඊට පස්සේ වෘත්ත චතුරස්‍ර වලින් සම්මුඛ කෝණ පරිපූරක නිසා මේ කෝණය බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන් අංශක 120යි. රූප සටහන ලකුණු කරලා තිබ්බත් ප්‍රමාණවත් ළමයි. අංක 15. සිසුන් 15ක් සිටින පන්තියක වාර පරීක්ෂණයකදී ගණිත විෂය සඳහා ලබාගත් ලකුණු ආරෝහණ පිළිවෙල සැකසූ විට පළමු සිසුන් 5 දෙනාගේ ලකුණු පහත දැක්වේ. 32 43 43 45 48. අන්ත චතුර්ථක පරාසය 16 නම් තුන්වන චතුර්ථකය හොයන්න. ඔව්. අන්ත චතුර්ථක පරාසය සමාන වෙනවා ළමයි Q3 ඍණ Q1ට. ඔව් අපෙන් අහන්නේ Q3. එහෙනම් අපිට Q1 දෙන්න ඕන. හැබැයි මේ Q1 දීලා නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? මේ තියෙන දත්ත වලින් අපි Q1 හොයන්න ඕන. කොහොමද හොයන්නේ? සිසුන් 15ක් සිටින පන්තියක සිසුන් 15ක් ඔව් Q3 කොහෙද තියෙන්නේ? හරි මැද තියෙන්නේ Q2 මුල් භාගයේ මැද තියෙන්නේ Q1. එහෙනම් සිසුන් 15ක් ඉන්නවා නම් හරි මැද තියෙන්නේ 7 වෙනි දත්තය. 7 වෙනි දත්තය. එහෙනම් 7 වෙනි දත්තය අතෑරියාම තියෙනවා දත්ත 6ක්. 1යි 2යි 3යි 4යි 5යි මෙතන තව මොකක් හරි දත්තයක් තියෙන්න ඕන. හැබැයි දත්තේ දැන ගැනීමට අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒකේ හරි මැද හොයන්න නම් අපිට අවශ්‍ය වෙන්නේ 43යි 45යි. මෙන්න මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න. එතකොට 44 කියලා එනවා ළමයි Q1. මේක හොඳ ගාණක්. Q1 එනවා 44 කියලා. එහෙනම් ආදේශ කරොත් 16 සමානයි Q3 අඩු කිරීම 44 අඩු කිරීම 44 ගිහිල්ලා 16ට එකතු වුණාම Q3 එනවා 60යි කියලා. Q3 60යි. අංක 16 සුළු කරන්න 5x වර්ගය 2a වර්ගය වැඩි කිරීම a ඝනය බෙදීම 10යි x. x x කැපෙනවා 5ට 1යි 10ට 2යි a වර්ගයට a වර්ගයක් කැපෙනවා. ඔව් එතකොට ලවයේ ඉතුරු වෙනවා x සහ a ax බෙදීම දෙවරක් 2 4යි. ax බෙදීම 4යි කියලා එනවා. 17 PQRS සමාන්තරාසයේ S සිට PQට ඇති ලම්බයේ ST වේ. ලම්බයක් සමාන්තරාශයක් EST 35යි QRS අගය හොයන්න. ඡාපයක් දාගන්න QRS වලට. ඔව් මේ කෝණය බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන්. මේ කෝණය හොයාගත්තා නම්. ඔව් 90යි 35යි. 90ෙන් 35ක් අඩු කරන්න. ඔව් මේ කෝණය එනවා අංශක 55යි කියලා. ඔව් එහෙනම් QRS කෝණයත් අංශක 55යි. right 18. ඕක කේන්ද්‍රය වූ වෘත්තයේ දී ඇති දත්ත අනුව CED කෝණයෙහි යගේ සොයන්න. CED කෝණයෙහි යගේ සොයන්න. ඔව්. ඕක කේන්ද්‍රය නම් මෙතන අංශක 90 කෝණයක් තියෙනවා. මේ කෝණය අපිට බොහොම පහසුවෙන් හොයත හැකි 180 130ක් අඩු කරන්න අංශක 50යි. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක නිසා. එහෙනම් 90න් 50ක් අඩු කරන්න CED කෝණය අංශක 40යි. ඔව් අරුණල සුබසාධක සමිතියට ආධාර පිණිස දිනුම් අදින ලොතරැයියක් මිලදී ගත් අයෙකුට දිනුමක් නොලැබීමේ සම්භාවිතාවය 20න් 19කි. විකුණන ලද ටිකට් පත් අඩංගු එක් පොතකට ජයග්‍රහණ 5ක් ඇතැයි අපේක්ෂා කෙරේ නම් පොතක ඇති ටිකට් පත් ගණන සොයන්න.
පොතක ඇති ටිකට් පත් ගණන සොයන්න. හරි. ළමයි 20න් 19ක් නොලැබීමේ ජයග්‍රහණයක් නොලැබීමේ සම්භාවිතාව 20න් 19යි නම් ජයග්‍රහණය ලැබීමේ සම්භාවිතාව 20න් 1යි. හරි. එතකොට ටිකට් පොතකටත් එහෙමම තමයි. එහෙනම් ටිකට් පොතකට ජයග්‍රහණ 5ක් හම්බෙන්න නම් මේක තුල්‍ය භාග වලට යන්න වෙනවා. එතකොට එහෙනම් ජයග්‍රහණ 5ක් හම්බෙලා තියෙනවා නම් මේක අනිවාර්යෙන් ටිකට් 100ක් තියෙන්න ඕන. එහෙනම් පොතක ඇති ටිකට් පත් ගණන 100යි. හරි. සමතල පොළොව මත පිහිටුවා ඇති මීටර් 4ක් උස AB සිරස් කණුවක් මීටර් 4. ලකුණු කරන්න. කපිටකට කණුව බටහිර දෙසින් C ලක්ෂයේ සිට කෘමියෙක් B වල ඉඳලා බලපුවාම C ලක්ෂයේ ඉන්න කෘමියෙක් අංශක 32ක අවරෝහණ කෝණයකින් දකි. අවරෝහණ කෝණය කියන්නේ ළමයි අවරෝහණ කෝණය නම් බෙල්ල පාත් කරලා බලන්න ඕන. හරිද? බෙල්ල පාත් කරපුවාම අංශක 32ක අවරෝහණ කෝණයකින් පේනවා. මෙන්න මේ කෝණය ලකුණු කරන්න ඕන. මෙතනට ලකුණයි මෙතනට ලකුණයි ලකුණු දෙකයි. හරි. ළමයි පතුලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 240ක් වන මාළු ටැංකියක සෙන්ටිමීටර් 50ක් උසට ජලය පෙරවීම සඳහා ඒකාකාර ශීඝ්‍රතාවකින් ජලය ගලා එන නලයකින් මිනිත්තු 2ක් විවෘතව තැබිය යුතුය. මිනිත්තු 2ක් විවෘතව තැබිය යුතුය. ජලය ගලා එන ශීඝ්‍රතාවය සොයන්න. මිනිත්තුවර ලීටර වලින් සොයන්න. ජලය ගලා එන ශීඝ්‍රතාවය මිනිත්තුවර ලීටර වලින් සොයන්න. හරි. කොහොමද හොයන්නේ? හරි මෙහෙම කරමු. පරිමාව 240යි. ඔය එතකොට ළමයි මෙහෙමයි පරිමා ටැංකියේ මාළු ටැංකියේ පරිමාව හොයන්න ඕන. එතකොට මේකේ තව දැනුමක් පරිමාව. කොහොමද? දැන් එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා මාළු ටැංකියේ හැඩය දීලා නැහැ. හැබැයි ඔයාලට තියෙන ළමයි ඒකාකාර හරස් කඩක් සහිත ඝන වස්තුනේ. එතකොට ඔයාලා දැනගන්න ඕන පරිමාව හොයන්නේ හරස් කඩ වර්ගඵලය උසෙන් වැඩි කරලා කියලා. ඒ කියන්නේ 240 50න් වැඩි කරාම පරිමාව වෙන්න ඕන. 12000යි ඝන සෙන්ටිමීටර්. මේක පිරෙන්න මිනිත්තු 2ක් යනවා. දැන් ශීඝ්‍රතාවය කියන්නේ මොකද්ද? මිනිත්තුවකට පිරෙන පරිමාව. එහෙනම් මිනිත්තුවකට පිරෙන කොච්චරද? මේකෙන් භාගයක් ඝන සෙන්ටිමීටර් 6000ක්. ඝන සෙන්ටිමීටර් 6000ක්. හැබැයි අහන්නේ ලීටර වලින්. මිනිත්තුවට ඝන සෙන්ටිමීටර වලින් නෙමෙයි. ඝන සෙන්ටිමීටර 6000ක් කියන්නේ මිලිලීටර 6000ක්. ඒ කියන්නේ ලීටර 6ක්. එහෙනම් ශීඝ්‍රතාවය ලීටර් 6යි. මිනිත්තුවට ලීටර් 6යි. 22. කේන්ද්‍රයේ වූ වෘත්තයේ දී ඇති දත්ත ඇසුරෙන් ABC කෝණයේ අගය සොයන්න. කොහොමද හොයන්නේ? ABC කෝණය අගය හොයන්න පුළුවන් මෙන්න මේ කෝණය අගය හොයාගත්තා නම්. එතකොට මෙතන 90යි මේ කෝණය හොයන්න පුළුවන් 180යි. 90න් 36ක් අඩු කරන්න. හතලිස් හතරයි. 90න් 36ක් අඩු කරාම 44යි. 10න් 6ක් 4යි 8න් 3ක් 5යි 54යි.
54යි. හරි. මේක ඕනේ හොයන්න පුළුවන් 180න් 54ක් අඩු කරන්න අංශක 126යි. එහෙනම් එකෙන් භාගයක් 63යි. අංශක 63යි. අහලා තියෙන කෝණය අගය අංශක 63යි. 23 රුපියල් 10000ක් 11%ක වැල් පොලි අනුපාතයක් යටතේ බැංකුවක තැන්පත් කළ විට පළමු වර්ෂයට පොලිය රුපියල් 1100ක් වේ. දෙවන වර්ෂයට පොලිය ගණනය කරන්න. ඔව් කොහොමද හොයන්නේ? ඔව් රුපියල් 1100යි නම් පොලිය 10000ට 111 වැල් පොලියට 1100යි නම් දෙවෙනි අවුරුද්දේ පොලිය හොයන්න ඕන මේ දෙකේ එකතුවට. පළවෙනි අවුරුද්දේ පොලියේ ණය මුදලේ දෙකේ එකතුව එතකොට එනවා 11100ක්. ඒක 100ට 11න් වැඩි කරන්න දෙවෙනි අවුරුද්දේ පොලිය එනවා. 11ක් 1 11 1 දානවා එකක් ඉතුරුයි. 11ක් 1 11 1යි 12න් 2 දානවා එකක් ඉතුරුයි. 11ක් 1 11 1යි 12යි. රුපියල් 1221යි. 24 වර්ග සමීකරණය විසඳන්න 4x සමානයි බිඳුව හෝ x ඍණ 5 සමානයි බිඳුව. 4x සමානයි බිඳුව හෝ x සමානයි 5. ගොඩක් වෙලාවට වර්ග සමීකරණයක විසඳුම් දෙකක් තියෙනවා. 25 අවසාන ගාන AB හා BC යනු බිම් කඩමායිම් දෙකකි. BC මායිම් මත BD මීටර 5ක් වනසේ D නම් ස්ථානයකි. D ලක්ෂණ ලකුණු කරලා තියෙනවා. AB හා BC ට සමදුරින්. මොකද පතය? කෝණ සමච්ඡේදකය. AB හා BC ට සමදුරින් කිව්වම මේ ඇඳලා තියෙන කෝණ සමච්ඡේදකය D ට මීටර 7ක් දුරින්. මෙන්න දෙවන පතය. D ට මීටර 7ක් දුරින් කිව්වම මොකද පතය? අචල ලක්ෂයකට නිර්දුරින් චලනය වන ලක්ෂයක පතය මොකද්ද? වෘත්තය. එහෙනම් මොකද්ද වෙන්න ඕන? වෘත්තයක්. හරිද? වෘත්තය. දෙවෙනි පතය වෘත්තය. එතකොට මේ කාරණා මේ පත දෙකම යන තැන තමයි විදුලි කණුව පිහිටන්න ඕන. වනසේත්. ඔව් එතකොට මෙන්න මෙතන තමයි E ලක්ෂය තියෙන්න ඕන. හරි. ඡාපේ ලකුණු කරලා E ලක්ෂය ලකුණු කරනකොට ලකුණු දෙකක් හම්බ වෙනවා. හරි. කොහොම තමයි ළමයි කෙටි ප්‍රශ්න 25 තියෙන්නේ. හරි. අපි බලමු විගත ප්‍රශ්න. සිරිසඳගම විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 8 එකක් ගණිතය විෂයට A සාමර්ථ්‍ය ලබාගත්හ. ඉතිරි සිසුන්ගෙන් 7 දෙකක් B සාමර්ථ්‍ය ලබාගත්හ. ප්‍රශ්නාංක 1. A සාමර්ථ්‍ය ලබා නොගත් සිසුන් ගණන මුළු සිසුන් ගණනෙන් භාගයක් ලෙස දක්වන්න. ඔව්. ලබාගත්තේ 8න් එකයි නම් 8න් 1 අඩු කරන්න. එතකොට එනවා 8න් 7යි කියලා. A සාමර්ථ්‍ය ලබා නොගත් සිසුන් ගණන 8න් 7යි. 2. B සාමර්ථ්‍ය ලබාගත් සිසුන් ගණන මුළු සිසුන් ගණනින් කොපමණ භාගයක්ද? B සාමර්ථ්‍ය ලබාගත් සිසුන් ගණන ඔව් ඉතුරු සිසුන්ගෙන් 7න් දෙකක්. ඔව් ඒ කියන්නේ 8න් 7න් 2ක්. 7ට 7 කැපෙනවා 8න් 2යි. ළමයි අවසාන පිළිතුරු සරල කරලා තියන්න ඕනේ. ඒ නිසා 4න් 1 කියන පිළිතුරු තියන්න. හැබැයි 8න් 2 කියන එක ගණනය කිරීම සඳහා ගන්න. මොකද මේ හරය එකම අගයකින් තියා ගැනීම ගණනය කිරීම සඳහා පහසුයි. අංක 3. ඉතුරු සිසුන්ගෙන් 5න් 3ක් C සාමර්ථ්‍ය ලබාගෙන ඇතනම් C සාමර්ථ්‍ය ලැබූ සිසුන් ගණන භාගයක් ලෙස දක්වන්න. හරි. ඉතිරි සිසුන් කියන්නේ කවුද? A ලබාගෙන B ලබාගෙන. එතකොට 8න් 7කට නෑ 8න් 7ක් නෑ 8න් 1කට A තියෙනවා. 8න් 2කට B තියෙනවා. එහෙනම් 8න් 3කට A සහ B තියෙනවා. එහෙනම් ඉතිරි සිසුන් යන්නේ 8න් 5ක්. 8න් 5න් 3කට තියෙනවා C සාමර්ථ්‍ය සුළු කරාම එනවා 8න් 3. 4. ඉහත ප්‍රතිඵල අනුව මෙම පාසලේ A සාමර්ථ්‍ය ලැබූ සිසුන් ගණනට වඩා 12 දෙනෙක් B සාමර්ථ්‍ය ලබාගෙන තිබුණේ නම් C සාමර්ථ්‍ය ලබා තිබූ සිසුන් ගණන සොයන්න. හරි. ප්‍රතිඵල අනුව A සාමර්ථ්‍ය ලබා සිසුන් ගණනට වඩා 12 දෙනෙක් B සාමර්ථ්‍ය ලබාගෙන තිබුණා. හරි. A සාමර්ථ්‍ය ලබා තිබුණේ කී දෙනෙක්ද? 8න් එකක්නේ. ඔව්. B සාමර්ථ්‍ය ලබාගත් සිසුන් ගණන කොච්චරද? 8න් 2ක්. 8න් 2ක්. එහෙනම් 8න් 1කට A 8න් 2කට B. වැඩිපුර හිටියස් 12 දෙනෙක් කියනවා. එතකොට 12 දෙනෙක් වැඩිපුර හිටියා. එතකොට භාගයක් විතර ගත්තාම
8න් එකක් තමයි ඔය 12ක් කියන්නේ ළමයි. 12 දෙනෙකුට B සාමර්ථ්‍ය තිබුණා. වැඩිපුර තිබුණා. 12 දෙනෙකුට B සාමර්ථ්‍ය තිබුණා නෙමෙයි. A සාමර්ථ්‍ය ගත්තු කට්ටියට වැඩිය 12 දෙනෙක් හිටිය B සාමර්ථ්‍ය ගත්තු. එහෙනම් ඔව් C සාමර්ථ්‍ය ලබාගත් සිසුන් ගැන අහන්නේ. නෑ C සාමර්ථ්‍ය ලබාගත් සිසුන් ගැන නෙමෙයි අහන්නේ. B සාමර්ථ්‍ය ලබාගත් සිසුන් ගැනට වඩා කොපමණ සිසුන් ගණනක්? ප්‍රශ්න ටිකක් සංකීර්ණ වෙනවා. B සාමර්ථ්‍ය ලබාගත් සිසුන් ගණනට වැඩිය කොපමණ සිසුන් ගණනකට C සාමර්ථ්‍ය ලබා තිබුණේද? ඔව්. එතකොට B තිබ්බ 8න් දෙකකට. C තිබ්බ 8න් තුනකට. එහෙනම් B වලට වැඩිය 8න් එකක් වැඩි. C සාමර්ථ්‍ය ලබාගත් කට්ටිය. එහෙනම් වැඩිපුර හිටියා 8න් එකක්. ඒ කියන්නේ එන උත්තරේ 12ම තමයි. හරි. ඔය කතා කරේ භාග ගාන. අපි යමු වර්ගඵල පරිමිතිය ගානට. හරි. වෙළඳසලක බිම් මහලේ සැලැස්ම මෙම රූප සටහනේ දැක්වේ. එය ADEF ත්‍රපීසියමකින් හා මේ තියෙන ත්‍රපීසියම හා BCD අර්ධ වෘත්තාකාර කොටසකින් සමන්විත වේ. BCD අර්ධ වෘත්තාකාර කොටසකින් සමන්විත වේ. 1. BCD වක්‍රමායිම දිගේ B සිට D තෙක් අනිවාත බල්බ දෙකක් අතර පරතරය මීටර දෙකක් වන ලෙස බල්බ සවි කර ඇත. මේ සඳහා අවශ්‍ය බල්බ ගණන සොයන්න. BCD වක්‍රමායිම දිගේ. ඔය ළමයි එතකොට මේකේ පරිමිතිය හොයාගන්න වෙනවා, ඡාප දිග හොයාගන්න වෙනවා. දෙකෙන් එකක් 2πr දාලා. 4 7 කැපෙනවා, 2ට 2 කැපෙනවා. 22යි මීටර. ඔව් එතකොට මීටර දෙකක් වනස බල්බ සවි කරන්න ඕනේ. එතකොට 22 දෙකෙන් බෙදන්න 11යි. ඔව් හැබැයි ළමයි අපි 22 දෙකෙන් බෙදුවාට 22 දෙකෙන් බෙදුවට එයා දන්නේ ඔය බල්බ දාන්න තමයි අපි බෙදුවේ කියලා. හරිනේ. එයා 22 පරතර 22 පරතර දෙකේ කොටස් වල බෙදනවා. එතකොට පරතර 11ක් එනවා. හරිනේ. එතකොට ඔව් මෙතන තමයි පළවෙනි බල්බ් එක වැටෙන්නේ. දෙවෙනි බල්බ් එක මෙහෙම. මෙහෙම වැටිලා 11 වෙනි බල්බ් එක වැටෙනවා B වලට. හැබැයි D වලට බල්බයක් වැටෙන්නේ නැහැ. ඒක නිසා D වලට බල්බයක් අතින් එකතු කරන්න ඕනේ. එතකොට බල්බ් ඕන 12. ප්‍රශ්නාංක 2 බිම්මහලේ වර්ගඵලය සොයන්න. බිම්මහලේ වර්ගඵලය හොයන ළමයි තල රූප දෙකක් තියෙනවා. ත්‍රපීසියමක් සහ අර්ධ වෘත්තයක්. එහෙනම් මේ ත්‍රපීසියමේ සහ අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයලා වෙන වෙනම එකතු කරන්න ඕන. එතකොට තමයි බිම්මහලේ වර්ගඵලය එන්නේ. හරි. කොහොමද ත්‍රපීසියම වර්ගඵලය හොයන්නේ? භාගයක් සමාන්තර පාද දෙකේ දිග එකතුව. ඒ කියන්නේ 20 එකතු කිරීම 34. වැඩි කිරීම ලම්බ උස 15යි. ඔව් මේක සුළු කරාම එනවා භාගය වැඩි කිරීම 34යි 20යි කියන්නේ 54 වැඩි කිරීම 15. 27 15න් වැඩි කරන්න. වර්ග මීටර 405යි. රයිට්. අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයන්න දාන්න ඕන දෙකෙන් එකක් πr වර්ගය. 4 7 සුළු වෙනවා 22 දෙකෙන් බෙදුනහම 11යි 77යි වර්ග මීටර. වර්ග මීටර 77යි. වර්ග මීටර 77යි. වර්ග මීටර 77යි. කොළමයි. එතකොට බිම්මහලේ මුළු වර්ගඵලය වෙන්නේ 405යි 77 එකතුව වර්ග මීටර 482යි. හරි. අවසාන කොටස. BCD අර්ධවෘත්ත කොටසේ වර්ගඵලයට වඩා වර්ග මීටර 17කින් අඩු වර්ගඵලයක් සහිත ඍජුකෝණාශ්‍රාකාර රථගාලක් AF එක්මායිමක් වනසේ ඉහත බිම්මහලේ ඉදි කළ යුතු ඇත. එහි දල සටහනක් මෙනුම් සහිතව රුපියල් ඇඳ දක්වන්න.
ඔව්. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට වඩා වර්ග මීටර 17ක් අඩුයි. ඒ කියන්නේ මොකද්ද? ඔව්. එතකොට අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය කීයද ආවේ? 77යිනේ. ඒකට වැඩි 17ක් අඩුයි කියන්නේ 60යි. වර්ග මීටර 60යි. හරි. වර්ග මීටර 60ක් වර්ගඵලයේ ඍජුකෝණාශ්‍රාකාර රතගාලා තමයි එකතු කරන්න ඕන. හරි. දල සටහනක් අඳින්න. හරි. එතකොට ළමයි ඒෆ් මයිමක් වෙන්න එපා. එතකොට ත්‍රිකෝණාශ්‍රය එන්න ඕනේ මෙන්න මෙහෙම. ඔන්න ඕක අඳින්න ඕන රූපෙම. විහුගත ප්‍රශ්න පත්‍රයේ අපි කොළඹ යවනවනේ අමුණලා. හරි. මේක ලස්සන අඳින්න ඕන ළමයි ඈ. ත්‍රිකෝණාශ්‍රයක් වෙන්න. හරි. දල සටහන මිනුම් සහිතව අපි මෙන්න මේ දුර හොයන්න ඕන. අපි මේක මම x කියලා ගන්නම්. එතකොට x 15න් වැඩි කරාම 60ට සමාන වෙන්න ඕන ළමයි. x 15න් වැඩි කරාම 60ට සමාන වෙන්න ඕන. එතකොට 15යි x සමානයි 60යි. එහෙනම් x සමානයි 15 60 15න් බෙදන්න මීටර 4යි. හරි. ওই මිනුම සටහන් විය යුතුයි අනිවාර්යෙන්. එතකොට තමයි සම්පූර්ණ ලකුණු හම්බ වෙන්නේ. හරි. අපි යම් ප්‍රශ්නාංක 3ට. බලමු. කොටස් වෙළඳපළ. ලක්ෂිත SA ක්‍රෙඩිට් සමාගම රුපියල් 200 කොටස් මිලදී ගැනීමට රුපියල් 16,40,000ක් යෙදවීය. ලක්ෂිත මිලදීගත් කොටස් ගණන සොයන්න. ඔව් ළමයි. කොටස් ගණන හොයන්න පුළුවන් ලේසියෙන්ම 16,40,000 බෙදන්න 200ෙන්. බිඳු කැපෙනවා 8,200. මිලදීගත් කොටස් ගණන 8,200. 2. ඔහුට වාර්ෂික ලාභාංශ ආදායම ලෙස රුපියල් 24,600ක් ලැබුණේ නම් කොටසකට ගෙව ඇති ලාභාංශය සොයන්න. හරි. එතකොට මුළු ලාභාංශ ආදායම 24,600යිනේ. කොටසකට ලැබුණු ලාභාංශය හොයන්න ළමයි මේක කොටස් ගාණෙන් බෙදන්න 8,200න් බෙදන්න. 246 82කින් බෙදන්න. ඔව් රුපියල් 3යි. ප්‍රශ්නාංක 3. ලක්ෂිත තමා සතු කොටස් සියල්ල විකිණීමේ 8%ක ප්‍රාග්ධන ලාභයක් ලැබුවේ නම් විකුණු මිල කොටසක් විකුණු මිල. ඔව් ළමයි. ප්‍රාග්ධන ලාභය කියන්නේ මොකද්ද? ප්‍රාග්ධන ලාභය කියන්නේ අපි කොටසක් ගත්තු ගානට වැඩිය වැඩිපුර විකුණනවා නම් අන්න ඒක තමයි ප්‍රාග්ධන ලාභය. ඔව් එතකොට ඔව් මේක ලේසියෙන්ම ගන්න පුළුවන්. 100කට ගත්තු කොටස මේ ප්‍රාග්ධන ලාභයනේ මේ 8යි කියන්නේ. ඒ කියන්නේ 100කට නම් ගත්තේ කොටසක් 8ක ප්‍රාග්ධන ලාභයක් තියෙනවා. ඒ කියන්නේ විකුණන්නේ 108ට. හරි. ඇත්තටම කොටසක් කරන් තියෙන රුපියල් 200ට. එහෙනම් එතරම් සංසන්දනය කරගන්න පුළුවන්නේ. 100කට ගත්තු කොටසකින් 8යි නම් 200කට ගත්තු කොටසකින් කොච්චර ප්‍රාග්ධන ලාභයක් තියෙනවද? රුපියල් 16ක් තියෙන මේ ගණනය කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මනෝමයෙන් ගත හැකි. රුපියල් 16ක ප්‍රාග්ධන ලාභයක් තියන් තමයි විකුණන්න ඕනේ. එහෙනම් කොටසක් විකුණු මිල කීයද? රුපියල් 216යි. ඔව් අවසාන කොටස. කොටස් විකිණීමෙන් ලද ප්‍රාග්ධන ලාභයේ 12%ක වාර්ෂික සුළු පොලියක් ගෙවන මූල්‍ය ආයතනයක තැන්පත් කරන ලද නම් ඔහුට ලැබෙන මුල මුදල සොයන්න. හරි. කොටසකින් ප්‍රාග්ධන ලාභය රුපියල් 16යි. මෙයා මොකද කරන්නේ? කොටස් ඔක්කොම විකුණාම ලැබෙන ප්‍රාග්ධන ලාභයේ 12%ක වාර්ෂික සුළු පොලියක් ගෙවන මූල්‍ය ආයතනයක තැන්පත් කරනවා. හරි. එහෙනම් කොටසකින් රුපියල් 16 නම් කොටස් 8,200න් මෙන්න මුදල හොයන්න 8,200න් වැඩි කරන්න. එතකොට නම් කොටස් සියල්ලගෙන් වෙන ප්‍රාග්ධන ලාභය ඒක තැන්පත් කරන ඒ මුදල 12 සුළු පොලියට වසරක්. ඔව් මේ එන්නේ අර ප්‍රාග්ධන ලාභය තැන්පත් කරාම එන පොලි මුදල. හැබැයි අහන්නේ මොකද්ද මුළු මුදල. එහෙනම් මොකද්ද කරන්න ඕන? මේක 112න් වැඩි කරාම එකපාර උත්තරේ එනවා. ඔව් 0.2කට 0.2ක් කැපෙනවා. 1682කින් වැඩි කරලා 112න් වැඩි කරනවා. ඔව් එනවා රුපියල් x,46,944ක මුදලක්.
හරි. ඔන්න ඔක තමයි කොටස් වෙළඳපොළ ගාන. හරි ළමයි. අපි යමු දැන් හතරවෙනි ගානට. දත්ත නිරූපණය හා අර්ථකථනය. ක්‍රීඩා පුහුණු කඳවුරකට සහභාගී වූ ළමුන් සමූහයකගේ ස්කන්ධය හා ළමුන් කරන දැක්වෙන අසම්පූර්ණ වගුවක් හා ඊට අදාළ අසම්පූර්ණ ජාල රේඛයක් පහත දැක්වේ. ඔව්. වගුවක් තියෙනවා ජාල රේඛයක් තියෙනවා. ජාල රේඛය ඇසුරෙන් වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න. ඔව් 32 37 පන්ති ප්‍රාන්තරයේ ළමුන් 4යි 37 42 පන්ති ප්‍රාන්තරයේ ළමුන් 6යි. ඉහත වගුවට අදාළව ජාල රේඛය සම්පූර්ණ කරන්න. හරි 42 47 පන්ති ප්‍රාන්තරයේ සංකේතය 8යි. එතකොට ජාල රේඛය යන්න ඕන උඩට යන්න ඕන ළමයි ඒක ලස්සන අඳින්න ඕන. හරි. ඔව් 47 57 පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතය 6යි ළමුන් ගණන 6යි. ඔව් එතකොට ළමයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ජාල රේඛයේ පළල වෙනස් වෙලා තියෙනවනේ දෙගුණයකින්. එහෙනම් උස දෙගුණයකින් අඩු වෙන්න ඕන 6 දෙකෙන් බෙදෙන්න ඕන 3ක් වෙන්න ඕන. හරි. ඔන්න ඔක තමයි ජාල රේඛය සම්පූර්ණ වෙන්න ඕන. රයිට්. අංක 3 ජාල රේඛයේ භාවිතයෙන් සංඛ්‍යාත බහුවශ්‍රය අඳින්න. ඔව් එතකොට මේ මැද ලකුණු කරන්න. ඔව් එතකොට 47 පන්ති ප්‍රාන්තරයේ මැද ලකුණු කරන්න මේ විදියට. ඒකට පස්සේ පන්ති ප්‍රාන්තරයේ මැදත් ලකුණු කරන්න ආරම්භක පන්ති ප්‍රාන්තරයට කලින් පන්ති ප්‍රාන්තරයේ මැදත් ලකුණු කරන්න ඊට පස්සේ මේවා සරල රේඛා වලින් යා කරන්න. හරි. ඕක තමයි සංඛ්‍යාත බහුවශ්‍රය. හරි ළමයි. ඉහත වගුවට අදාළ අසම්පූර්ණ වට ප්‍රස්ථාරය පහත දැක්වේ. පන්ති ප්‍රාන්තර ලියා කේන්ද්‍ර කෝණය වගුවේ දක්වන්න. හරි. ඒ පන්ති ප්‍රාන්තරය මොකද්ද? 47 57. B පන්ති ප්‍රාන්තරය B. ඔව් උඩින් බලලා ගේන්න වෙනවා 32 37. ඒ ගැන නැත්තේ ඒක තමයි පන්ති ප්‍රාන්තරය වෙන්න ඕන 32 37. හරි දැන් කෝණය දාන්න ඕන 47 57 පන්ති ප්‍රාන්තරේ කෝණය කීයද? කෝණය දාන්න ළමයි ගන්න හොයන්න. ඔව් ළමයි 6ක් ඉන්නවනේ. 47 57 පන්ති ප්‍රාන්තරේ ළමයි 6ක් ඉන්නවා. ඔව් එතකොට 42 47 පන්ති ප්‍රාන්තරේ මේක ඉන්න ළමයි 6ක්. එතකොට 42 47 පන්ති ප්‍රාන්තරේ ඉන්නවා ළමයි 8ක්. මේක ඉන්නවා ළමයි 8ක්. එතකොට B 32 37 පන්ති ප්‍රාන්තරේ ළමයි ඉන්නවා ළමයි 4ක්. හරි. ඒ දත්ත ටික පල්ලෙහාට ගේන්න. හරි. ඔව් එහෙනම් ඔව් ළමයි 8කට අදාළව කේන්ද්‍ර කෝණයේ අංශක 120යි නම් බොහොම පහසුවෙන් ගන්න පුළුවන් ළමයි 4 දෙනාට අදාළ කේන්ද්‍ර කෝණයේ අංශක 60යි. ඔව් එතකොට ළමයි 6කට අදාළ කේන්ද්‍ර කෝණය හොයන්න එපයි. ඔව් මෙහෙම කරමු. ළමයි 60කට අංශක 60යි ළමයි 4කට අංශක 60යි නම් ළමයි දෙදෙනෙකුට අංශක 30යි. එහෙනම් ළමයි 6කට කීයද? අංශක 40යි අංශක 60යි අංශක 60ට තව අංශක 30ක් එකතු වෙන්න එපා ළමයි දෙන්නෙක් ඉන්නවනේ. එතකොට අංශක 90යි. කේන්ද්‍ර කෝණයේ අංශක 90යි. ඔව් ළමයි. අපි කතා කරේ දත්ත නිරූපණය හා අර්ථකථනය ගාන. ඔව් අපි යමු අවසාන ගාන සම්භාවිතාව ගානට. ඔව් මොකද වෙලා තියෙන්නේ? සමන්මලීට ඇයගේ උපන්දිනය වෙනුවෙන් පියාගෙන් ලැබුණු නවකතා පොත් පහෙන් 3ක් සිංහල වන අතර ඉතිරි ඉංග්‍රීසි භාෂාව වේ. ඔව් ඒක කියන්නේ ඔව් මවගෙන් ලැබුණු කෙටි කතා පොත් පහෙන් 4ක් සිංහල භාෂාවෙන් වන අතර ඉතිරි ඉංග්‍රීසි භාෂාවෙන් වේ. ඔව් පියා දීලා තියෙනවා නවකතා පොත්, අම්මා දීලා තියෙනවා කෙටි කතා පොත්. ඔව් සමන්මලි පියාගෙන් ලැබුණු පොත් වලින් එකක් හා මවගෙන් ලැබුණු පොත් වලින් එකක් අහඹු ලෙස එකකට පසු එකක් බැගින් කියවීම සඳහා ඉවතට ගත්තාය. එසේ පොත් ගත හැකි ආකාර දැක්වෙන නියැදී අවකාශ කොට දෙලෙහි දැක්විය යුතුය.
කොට 12 වටකොට දක්වා ඇත්තේ සිංහල නවකතා පොත් හා ඉංග්‍රීසි කෙටි කතා පොත් ලැබීමේ සිද්ධියයි. සුදුසු වට කරලා තියෙන සිංහල නවකතා පොත්. සිංහල නවකතා පොත් හා ඉංග්‍රීසි කෙටි කතා පොත්. ඔව් නියැදි අවකාශය ලකුණු කරන්න. එතකොට ළමයි මෙතන දත්ත කීපයක් ලකුණු කරලා තියෙනවනේ. අපි ඊට අදාළව තමයි මේක හිතන්න ඕන අක්ෂර දෙක. එතකොට ඔව් සිංහල නවකතා පොත් ඉංග්‍රීසි කෙටි කතා පොත්. දැන් කල්පනා කරන්න පියා පොත් කීයක් දුන්නද? පියාගෙන් ලැබුණ නවකතා පොත් පහෙන් තුනක් සිංහල. අම්මා දුන්න කෙටි කතා පොත් පහෙන් එකක් ඉංග්‍රීසි. හරි. මේ තියෙන්නේ ඉංග්‍රීසි. මේ තියෙන්නේ සිංහල. මේ තියෙන්නේ අම්මා පොතක් ලබා දීම. හරිනේ. මේ තියෙන්නේ සිංහල පොත් තුන. තාත්තා දීපු. මේ තියෙන්නේ ඉංග්‍රීසි පොත් දෙක. මේ තාත්තා පොතක් ලබා දීම. ඇයි මම මෙහෙම ලකුණු කරේ? මොකද මේකේ කියනවා සිංහල නවකතා පොත් හා ඉංග්‍රීසි කෙටි කතා පොත් ලැබීම වට කරලා තියෙනවා. එතකොට බලන්න සිංහල නවකතා පොත් 3යි ඉංග්‍රීසි කෙටි කතා පොත් නේද? දැන් බලන්න. එතකොට තාත්තට සිංහල නවකතා පොත් 3ක් දුන්නේ නේද? එතකොට හරි. ඉංග්‍රීසි කෙටි කතා පොත් එකක් දුන්නේ අම්මනේ. හරි. එතකොට මේක මේ විදිහට තමයි ලකුණු කරන්න වෙන්නේ ළමයි. මොකද නැත්තම් මේ අතර ඉංග්‍රීසි පොත් දැම්මොත් E3ක් දාන්න බෑනේ. නේද? එතකොට මෙහෙම තමයි ලකුණු කරලා තියෙන්නේ. හරි. එතකොට නියැදි අවකාශයට අදාළව ලකුණු කරන්න කතර දාලා මේ තියෙන නියැදි අවකාශය. ඔය ටිකක් වෙනස් විදිහේ ගානක් ළමයි. හොඳ ගානක්. හරි. මෙහෙම ලකුණු කරන් නියැදි අවකාශය. මේකට ලකුණු කීපයක් ලකුණු දෙකක් ලකුණක් හෝ දෙකක් හම්බෙන්නේ. ලකුණු එකකට වැඩිය හම්බෙන්නේ මොකද මේක අක්ෂරම් කරන්න ලොකු දැනුමක් අවශ්‍ය වෙනවා. මේ අවයව ටිකක් ලකුණු කරලා තියෙන හින්දා. ප්‍රශ්නාංක 2. එම කොටු දැලෙහි ගන්නා පොත් දෙකම සිංහල භාෂාවීම. සිද්ධිය වටකොට දක්වන්න සම්භාවිතා ලියන්න. පොත් දෙකම සිංහල භාෂාවීම. හරි. පොත් දෙකම සිංහල භාෂාවීම කිව්වම මොන ටිකද වට කරන්න ඕනේ? මෙන්න මේ ටික. හරි මේ ටික සිංහල භාෂාවීම. එතකොට සම්භාවිතාවත් එපා 1 2 3 4 5 10 15 20 25 25න් 4යි 8යි 12යි 25න් 12යි 25න් 12යි සම්භාවිතාව. right B සමසේ භව්‍ය ගණාකාර ධාතු ගැට 7ක් පෙට්ටියක ඇත. ඒවායේ වර්ණ හා මුහුණත් අංක පහත පරිදි වේ. හරි. කළු වර්ණයේ යුත් ධාතු ගැට 3ක් තියෙනවා. රතු වර්ණයේ යුතු ධාතු ගැට 4ක් තියෙනවා. ඒ වගේ මුහුණත් 6 ලකුණු කරලා තියෙන විදිය තමයි මේ සටහන් කරලා තියෙන්නේ. ඔව් පෙට්ටියෙන් අහඹ ලෙස කැටයක් ඉවතට ගනී. එහි නියැදි අවකාශය දැක්වන අසම්පූර්ණ රුක් සටහන සම්පූර්ණ කරන්න. ඔව් කළු වර්ණයේ යුත් ධාතු ගැටයක් ලැබීමේ සම්භාවිතාව 7න් 3යි. රතු වර්ණයේ යුතු ධාතු ගැටයක් ලැබීමේ සම්භාවිතාව 7න් 4යි. අංක 2කින් අහනවා ඉවතරගත් කැටය වරක් උඩ දමන ලදී. එහිදී ඔත්තේ හෝ ඉරට්ට සංඛ්‍යා ලැබීමේ නිරීක්ෂණය කර ඒ අනුව රුක් සටහන දීර්ඝ කරන්න සම්භාවිතාව දක්වන්න. ඔව්. ඔව් එතකොට මම මේව ලකුණු කරන්න ඕන ඔත්තේ ඉරට්ට. ඔත්තේ ඉරට්ටේ. හරි. බලමු. ඔව් කළු වර්ණයේ යුතු ධාතු කැටයක ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව කීයද? 1යි 2යි 3යි 6න් 3යි ඉරට්ට 6න් 3යි. රතු වර්ණයේ යුත් ධාතු කැටයක ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව 1යි 2යි 3යි 4යි 6න් 4යි. එහෙනම් ඉරට්ට 6න් 2යි. සම්භාවිතාව දාන්න මේ අතු දෙකේ ගුණ කරලා 6 වරක් 7 42න් 9යි
42න් 9යි. 42න් 16යි. 42න් 8යි. හරි. ඔය විදිහට සම්භාවිත ධාතු කරවල ලකුණු කරන්න. උඩ දමන ලද කැටයෙන් ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව සොයන්න. ඔත්තේ සංඛ්‍යාව කියන්නේ මේ සම්භාවිතාව අදාළයි. මේ සම්භාවිතාවත් අදාළයි. මේ දෙක එකතුව 42න් 9 42න් 16 එකතුව 42න් 25යි. හරි. හරි ළමයි. අපි ඔය කතා කරේ සබරගම් පළාතේ ප්‍රශ්න පත්‍රයක්. බොහොම හොඳ ප්‍රශ්න පත්‍රයක්. හොඳ ගණන් ටිකක් තියෙනවා ළමයි. හරි. ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් channel එකත් subscribe කරන්න. ළමයි හැමෝටම සුබ දවසක්.